හරි පුතා මේ ප්‍රශ්නේ ඔයාලට කියන්නේ සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නලු ABC කියලා නේද? හරි ඔන්න ඔයාලට මම ප්‍රශ්නේ දෙනවා ABC සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න එක පාදයක දිග සෙන්ටිමීටර 10ක් වෙච්ච. කොහොමද එහෙනම් අපි ඔක් කරන්නේ? ඉස්සලා දල සටහනක් තියරි අවබෝධ කරගමුකෝ. මෙන්න මෙහෙම කියනවා. සමපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ යා. එයාව මම නම් කරගත්තොත් මෙන්න මේ විදියට ABC මේ හැම පාදයකම දිග සෙන්ටිමීටර 10ක් වෙන්න අඳින්න කියලා මම ඔයාලට කියනවා ළමයි. තේරෙනවද? හරි. එහෙනම් මේ වගේ ත්‍රිකෝණයක් කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා බලමු. මුලින්ම කරන්න ඕන සරල රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්නවා. සරල රේඛා ඛණ්ඩය ඇඳගෙන අපේ කව කට්ටට ළමයි සෙන්ටිමීටර 10ක දුරක් අපි දැන් ගන්න දන්නවනේ. එයාව අරගෙන ළමයි කව කට්ටේ මෙන්න මේ විදිහට සෙන්ටිමීටර 10ක දුර ලකුණු කරගත යුතුයි. ඊට පස්සේ ළමයි දැන් අපි කව කට්ට දැන් අරගෙන තියෙන සෙන්ටිමීටර 10ක දුර ඒ දුර කිසිම හේතුවක් මත වෙනස් නොකර මේ A ලක්ෂයෙන් හෝ B ලක්ෂයෙන් මම B ලක්ෂයෙන් ඉස්සෙල්ලා කව කට්ට තියලා මෙන්න මෙහෙම පොඩි ඡාපයක් ගහගන්නවා. ඒ දුරම වෙනස් නොකර එහා පැත්තේ ලක්ෂයෙන් අපේ කව කට්ටේ තුල තියලා ඒ ඡාපේ කැපෙන්න තව ඡාපයක් ගන්නවා. ඊට පස්සේ ළමයි මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂයට අඩි රූල් තියලා කරනවා. එතකොට අපිට එන්නේ මේ ABC සමපාද ත්‍රිකෝණය මැනලා බැලුවොත් නේද? right එහෙනම් අපි බලමු ළමයි අපේ කව කටු භාවිතා කරලා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. right මුලින්ම කරගන්න ඕන ළමයි සරල රේඛා ඛණ්ඩයක් අඳින්න ඕනේ කිව්වනේ. එහෙනම් අපි මුලින්ම සරල රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්නවා සෙන්ටිමීටර 10ක් ගන්න කිව්වේ. ඒ අදාළ දිගට වඩා වැඩි දිගකින් යුක්ත සරල රේඛා ඛණ්ඩයක් ඔයා පැහැදිලිව ඇඳ ගන්නවා. දැන් මෙහෙමයි ළමයි සෙන්ටිමීටර 10ක් මම බෝඩ් එකේ අඳින්න බෑනේ ඉතාස් චූටිනේ. ඒ හින්දා පරිමාණ ටික ලොකුවට මම අඳින්නේ. තේරුණා නේද? right අන්න මගේ සරල රේඛා ඛණ්ඩය. ඊට පස්සේ කරන්න කිව්වේ කව කට්ටට සෙන්ටිමීටර 10ක් ගන්න කියලා කියනවා. දැන් ඔයාලාමයි කව කට්ටට සෙන්ටිමීටර 10ක් ගන්න. හිතන්නකෝ දැන් මෙන්න මේක තමයි මගේ සෙන්ටිමීටර 10 දුර. මේ දුර තමයි මගේ සෙන්ටිමීටර 10 දුර කියලා හිතන්නකෝ ළමයි. කිසිම හේතුවක් මත වෙනස් කරන්න බෑ ඒ ගන්න දුර. නේද? මේ තියෙන්නේ මගේ සෙන්ටිමීටර 10. දැන් මම කරගන්නේ ඒ සෙන්ටිමීටර 10 ලක්ෂ ලකුණු කරගන්න ඕනේ මෙහෙම. මේ එක පැත්තකින් මෙහෙම ලක්ෂයක් තියාගෙන සෙන්ටිමීටර 10 ලකුණු කරගන්න. ඔන්න ඔහොම ඡාපයක් ගහගන්න. ඒ විදිහටම අනිත් පැත්තෙන් දැන් කව කට්ටේ තුඩ ඒ ඡේදනය වෙච්ච තැනින් පැහැදිලිව තියාගෙන මෙන්න මේ විදිහට ළමයි මෙහෙම ඡාපේ ගහගන්නවා. ඔන්න දැන් අපිට සෙන්ටිමීටර 10ක දුර පැහැදිලිව ඇවිල්ලා තියෙන්නේ. අපිට ඕනනම් ලියා ගන්න පුළුවන් ළමයි මේ ලක්ෂ්‍යම A මේ ලක්ෂ්‍ය B වගේ ලකුණු කරගන්න. හරි. මේ දෙන්නගේ දිග නැත්තම් දුර අපි ගත්තා සෙන්ටිමීටර කීයක් කියලාද? 10 කියලා. දැන් ළමයි ඒ දුර කිසිම හේතුවක් මත වෙනස් නොකර මේ B ලක්ෂයෙන් ආයේ නැවත පැහැදිලිව ඔයා මේක තියාගෙන ඉවර වෙලා ළමයි මෙන්න මේ විදිහට පොඩි ඡාපයක් මෙන්න මෙහෙම පැහැදිලිව ඇඳගන්න. ඊට පස්සේ ආයේ A ලක්ෂය ගාවින් නැවත තියාගෙන කව කට්ටේ තුඩ අර ඡාපේ කැපිලා යන්න පැහැදිලිව මෙන්න මෙහෙම ළමයි ඇඳගන්න ඕනේ. දැන් ඊළඟට මොකද්ද කරන්න ඕන ළමයි? අපි අඩි රූල භාවිතා කරලා මේ බලන්න මේ ඡාප දෙක කැපිච්ච ලක්ෂ දෙක මෙන්න මෙතෙන්ට අපි යා කරගන්න ඕනේ සරල රේඛා ඛණ්ඩ නේද? පැහැදිලිව පටල ගන්නෙ නැතුව වරද්ද ගන්නෙ නැතුව යා කරගන්න ඕන ළමයි මෙන්න මේ විදිහට. බලන්නකෝ. ඔන්න ඔයාට ඔහොම එනවා. ඊට පස්සේ මේ පැත්තෙත් ඒ විදිහටම යා කරනවා ළමයි මෙන්න මේ ලක්ෂ දෙක. එතකොට ළමයි මෙන්න අපේ A ලක්ෂය තියෙනවා මෙතන B ලක්ෂය ওই ඡේදනය වෙච්ච තැන තමයි C තියෙන්නේ. ඔයා හරියටම මෑනලා බැලුවොත් එහෙම මේ දුර හැම පැත්තෙම සමානයි ළමයි සෙන්ටිමීටර 10 බැගින් තියෙනවා නේද? එහෙනම් මේ අපි නිර්මාණය කරේ අපේ සමපාද ත්‍රිකෝණයක්. නේද ළමයි? right පැහැදිලි.